ඔයාටත් මට වගේ මෝෂන් සික්නස් තියෙනවද? මොකක්ද මේ මෝෂන් සික්නස් කියන්නේ? අද අපි ඒ ගැන කතා කරමු. ඔයාටත් වාහනවල යනකොට ෆෝන් එක දිහා බැලුවම ඔළුව කැරකෙනවා, වමන යන්න එනවා වගේ දේවල් වෙනව නේද? අන්න ඒකට තමයි මෝෂන් සික්නස් කියලා කියන්නේ. ඊයේ මායි මගේ යාළුවෝ දෙන්නයි ගමනක් ගියා. ඒ ගමන යන අතරමඟදී මම මගේ ෆෝන් එක දිහා බලලා ගමන ගිහින් එනකම්ම මගේ ඔළුවේ කැරකිල්ල නතර වුණේ නැහැ. ඉතින් මෙන්න මේ ලෙඩේ කාලයක් තිස්සේ මට තියෙන නිසා මම මේ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. ඒ ගැන හොයනකොට තමයි මට මෙන්න මේ තොරතුරු ටික හම්බුනේ. ඉතින් මං හිතුවා ඔයාලත් එක්කත් මේ දේ ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඇත්තටම මේක වෙන්නේ අපේ ඇස් දෙකයි කන් දෙකයි මොළයට දෙන පණිවිඩ පැටලෙන නිසා. ඔයා ෆෝන් එක දිහා බලනකොට ඔයාගේ ඇස් කියන්නේ ඔයා නැවතිලා ඉන්නේ කියලා. හැබැයි වාහනේ යන ගැස්සීම් දැනෙන නිසා ඔයාගේ කන ඔයාගේ මොළයට කියන්නේ ඔයා ගමන් කරමින් ඉන්නවා කියලා. මෙන්න මේ විදිහට නොගැලපෙන පණිවිඩ දෙකක් ඔයාගේ මොළයට හම්බෙන නිසා ඔයාගේ මොළේ හිතනවා ඔයාගේ ඇඟට මොකක් හරි විෂක් ඇතුල් වෙලා කියලා. අන්න ඒ නිසායි අපේ ඇඟ විෂ ඉවත් කරන්න try කරනකොට අපිට වමනේ යන්න වගේ දැනෙන්නේ. විද්‍යාත්මකව මේකට කියන්නේ motion sickness කියලා. ඉතින් මේකෙන් බේරෙන්න ලේසි ක්‍රම තුනක් තියෙනවා. number 1 ඔයා ෆෝන් එක දිහා බලන එක නතර කරලා වාහනයෙන් ඈත තියෙන වස්තුවක් දිහා බලන් යන්න. number 2 ඔයා වාහනේ ජනේලය අයිනට ගිහින් ජනේලය අරගෙන යන්න. number 3 තමයි ඔයා වාහනේ යනකොට පුළුවන් තරම් ඉස්සරහා සීට් එකේ ගිහින් වාඩි වෙන්න. ඉතින් ඉස්සරහට වාහනවල යනකොට ෆෝන් එක දිහා බලලා ලෙඩ හදා ගන්න එපා. ඉතින් මේ motion sickness කියන එක ඔයාටත් තියෙනවද? තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් good luck.